الحمد لله نحمده ونسلم على رسوله الكريم أما بعد فقد قال الله تعالى في محكم تنزيل بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبحان الذي يسرى بعبده ليلا من المسجد الحرام إلى المسجد الأقصى الذي باركنا حوله لنريه من آياتنا إنه هو السميع البصير صدق الله العظيم සකල ලෝකයා හා ලෝකයා මවා පරිපාලනය කරන්නා වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමි වේවා. ඒ වැදුවේද වදනු ලැබුවේද නොමැත, වැඳීමට සුදුස්සා වූ හැරන් කිසිවෙක් නොමැතයි කියා මා සාක්ෂි දරන්නේ. සලාත් නම් කරුණාවත් සලාම් නම් ශාන්තියත් අප නබිනායක දෙලෝ නායක ඉමාමුල් අම්බියා සය්යිදුල් අත්කියා ඛාතමුන් නබියීන් සර්දාරේ දෝ ජහා මුහම්මදේ මුස්තෆා අහ්මදේ මුර්තදා සල්ලල්ලාහු අලයිහි වාලිහි වසල්ලම් තුමාණන් වෙත සහ එතුමාණන්ගේ සත්‍ය අනුගාමිකයන් වූ සහාබා වරුන් තාබිඋන් වරුන් තබඋ තාබිඊන් වරුන් සහ ඛියාමත් දිනේ දක්වා වූ සියලුම මුස්ලිම් බැතිමතුන් හැට ඇති වේවා. ජුම්මා යාත්නාව අල්ලාහ් තාලා විසින් අනිවාර්ය කරන ලැබූ ජුම්මා යාත්නාව ඉටු කිරීමේ පිණිස අල්ලාහ් තාලාගේ මස්ජිදේ නවයිතුල් ඉතිකාෆ ෆී හාදල් මස්ජිද ලිල්ලාහි තාලා අල්ලාහ් තාලා වෙනුවෙන්ම මා ඉතිකාෆ රැඳී සිටින්නෙමි යන පරම චේතනාවෙන් අසුන්ගෙන සිටින්නා වූ මුස්ලිම් බැතිමත්නි පින්වත්නි, අල්ලාහ් තාලා කරන්නයි කියා අපට අනකල සියලුම දේවල් ඒ ආකාරයටම පිළිපදිනා ලෙසට, ඒ වගේම අල්ලාහ් තාලා නොකරන්නයි කියා තහනම් කළ සියලුම දේවල් වලින් ඒ ආකාරයටම සම්පූර්ණයෙන්ම වැළකී සිටිනා ලෙසට පළමුව මාහට සහ දෙවනුව ඔබලාහට තක්වාව තේමාව කර ගනිමින් අනුශාසනා කරන්නෙමි. ඉත්තකුල්ලාහ්. මාගේ දයාබර මුස්ලිම් බැතිමත්නි පින්වත්නි, අපි මේ සිටින්නා වූ මාස රජබ් මාසය. අල්ලාහ් තාලා කුර්ආනයේ අවුරුද්දකට මාස 12යි කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේ අහස පොළව මැවුදා පටන් එදාම අල්ලාහ් තාලා තමන්ගේ පුස්තකේ ලියලා හමාරයි අවුරුද්දකට මාස 12යි කියලා. ඒ මාස 12න් මාස 4ක් ගෞරවාන්විත මාසයන් කියලා අල්ලාහ් සඳහන් කරනවා. ඒ ගෞරවාන්විත මාසයන් ගැන මුහම්මදුර් රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙහෙම පැවසුවා, මාස 3ක් අකණ්ඩවම පැමිණෙන මාස කියලා. දුල් කඅදා, දුල් හිජ්ජා, මුහර්රම් කියලා. අනෙක පැවසුවා රජබ් මුලර් ගෝත්‍රිකයන් ගරු බුහුමන් කරන රජබ් මාසයයි කියලා පැවසුවා. ඒ කියන්නේ මේ මාසය. මේ මාසය ගැන අල්ලාහ් සඳහන් කරනකොට ෆලා තදාලමු ෆීහින්න, මේ මාසය තුල ඔබලා අපරාධ නොකරන්න, එක අනෙකාට වගේම තමාටම අපරාධ කරගන්න එපයි කියලා අල්ලාහ් සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ රජබ් මාසය වූ විගස රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහුම බාරික් ලනා ෆී රජබ ව ශඅබාන් ව බල්ලිග්නා රමලාන්, යා අල්ලාහ් රජබ් ඒ වගේම ශඅබාන් යන මාසයන් වලදී අපට අභිවෘද්ධිය බරකත් කරනු මැනව. ඒ වගේම රමලාන් මාසය ළඟාවීමේ වාග්ය උදා කර දෙනු මැනව කියලා. එතකොට මාගේ දයාබර සහෝදරවරුනි, රමලාන් මාසයට මාස 2ක් පෙර ආතුවම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රී ප්‍රෙපරේෂන් ඒ කියන්නේ ප්‍රී ප්‍රෙපරේෂන් එකේ යෙදිලා හිටියයි කියන එක මේ දුආ එකෙන් අපට අඟවනවා. ඒ කොහොමද රමලාන් මාසය කියලා කියන්නේ ඉබාදත් වලටම සීමා වුණු මාසයක්. දවල් කාලයේ මුළුල්ලේම නොකා නොබී ඒ වගේම උපවාසය බිඳන කරුණු වලින් සහ මුලින්ම වැළකී සිටින්න ඕන. දහවල් කාලයේ ඒ වගේම රාත්‍රී කාලයේ ඛියාමුල් ලෛල්,
ඒකත් සුන්නත් වෙලා තියෙනවා. එවැනි මාස ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඉබාදත් ගැන ඒ කියන්නේ ඉබාදත් වලට ප්‍රමුඛතාවයක් ලබා දුන්නු මාසය තමයි රමලාන් මාසය. ඒ මාසයට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මාස දෙකට පෙර ආතුවම සූදානම් වෙලා හිටියයි කියන එක තමයි මේ දුආව මගින් අපට හැඟෙන්නේ. එතකොට මාගේ දාබර සහෝදරවනි මුස්ලිම් බැතිමත්නි පින්වත්නි මේ සූදානම කෙබඳු එකක්ද? එක මේ මාසයන් වල ඒ කියන්නේ රමලාන් වලට පෙර මාස දෙකේදී බරකතේ ඉල්ලුවා. ඒ කියන්නේ මොනවද? තමා හොඳට හම්බ කරලා ඒ කියන්නේ දන් පින් කරන්න සදකා සකාත් දෙන්න ලෑස්ති වෙන්න ඕන. ඒකට හරි හැටියට හම්බ කරන්න ඕන. එතකොට හම්බ අපි දන්න පොදුවේ දන්න සාමාන්‍ය දෙයක් තමයි බරකත් කියන එක අපි බලාපොරොත්තු වෙන්නේ සම්පත් වල. ඒ සම්පත් වල බරකත් ඇති කරගත්තොත් ඒ රමලාන් මාසය අපිට ඒ කියන්නේ තවත් සම්පත් ඒ කියන්නේ හම්බ කරන්න වෙලාව දෙන්නේ නැතුව ඉබාදත් වලටම කෙලිම වෙලාව අපිට එහෙමම දෙන්න පුළුවන්. ඒකට ලෑස්ති වීමක් තමයි මේ මාසයේදී කරන්න ඕන. තවත් දෙයක් හංගවන්න පුළුවන් ශාබාන් මාසයේ 15 වෙනි දින වුණාට පසු කවුරුත් නෝම්බි අල්ලන්න එපයි කියලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ කියන්නේ අකණ්ඩව සුන්නත් නෝම්බි අල්ලන උදවිය හැර. ඒ උදවිය හැර අන් සියලු දෙනා ඒ 15 වෙනිදාට පස්සේ කියන්නේ රමලානයේ එළඹෙන්න දවස් දවස් 14ක් හෝ 15යි තියෙන්නේ. ඒ උඩදී Taman ඒ රමලානයේ උපවාසය රැකීම සඳහා සූදානම් විය යුතුයි ශාරීරික වශයෙන්. තමන්ගේ කියන්නේ හොඳ හෙල්දි වෙන්න ඕන. ඒ කියන්නේ ඒකට සූදානම් වෙන්න ඕන කියන එක අඟවලා තියෙන සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්. ඒ වගේ මාගේ දාබර සහෝදරනි මේ මාස දෙකේම තවත් දෙයක් තමයි අපි ලෑස්ති වෙන්න ඕන ඒ රමලාන් මාසයේදී දන් පින් කරන්න. ඒ වගේම හිටගෙන රාත්‍රී කාලයේ සම්පූර්ණයෙන්ම දැන් හෙල්දි වෙලා හිටියොත් ඇඟ හදාගත්තොත් ශරීරය හදාගත්තොත් ඉන්ෂාඅල්ලා ඒ මාසයේදී හොඳට ඒ කියන්නේ සුන්නතයක් කරොත් ෆර්ල් වලට සමාන වෙන කුසල් ලැබෙනවා. ෆර්ලයක් කරොත් ෆර්ල් 70කටත් වඩා උතුම් කුසල් ලැබෙනවා. ඒක බලාපොරොත්තුෙන් දැන් ඒකට අපි ලෑස්ති වෙන්න ඕන කියන එක තමයි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මේ දුආවේ අර්ථය. මේක එක. අනෙක මගේ දාබර සහෝදරවරුනි මේ රමලාන් මාසයේ සිදු වුණු විශේෂ සිද්ධීන් මේ රජබ් මාසයේ සිදු වුණු විශේෂ සිද්ධීන් රාශියක්ම තියෙනවා. එක මේ රජබ් මාසයේ 27 වෙනිදා දෙව්ලෝ ගමන රාත්‍රී කාලයේ අල්ලාහ් රබ්බුල් ඉස්සත් තමන්ගේ ගැත්තා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව මස්ජිදුල් හරාම් සිට මස්ජිදුල් අක්සා දක්වා ගමන් කරවුවායි කියලා අල් කුර්ආනයේ සඳහන් කරනවා. එවැනි අල්ලාහ් පාරිශුද්ධ වුණයි කියලා අල්ලාහ් සඳහන් කරනවා. සුබ්හානල්ලදී අස්රා බිඅබ්දිහි ලයිලම් මිනල් මස්ජිදිල් හරාමි ඉලල් මස්ජිදිල් අක්සා කියන වැකේ එක සඳහන් වෙනවා. මගේ දාබර සහෝදරවරුනි මේ ඉස්රා ගමන එහෙම නැත්නම් අපි කියන තවත් නමක් මිඅරාජ් අපි මාෂාඅල්ලා හොඳට මේ ගැන දන්නවා. මේ හිස්ටරි එක හොඳට කියවලා තියෙනවා අහලා තියෙනවා. මේන් අපි පාඩමක් ඉගෙන ගන්න ඕන. මේ මගින් අපි ඒ කියන්නේ අපටයි මේ ඉස්රා වලටයි ඒ දෙව්ලෝ ගමන ඒකටයි තියෙන සම්බන්ධය අල්ලාහ් රබ්බුල් ඉස්සත් අපට ඉතාමත්ම පැහැදිලිව පහදලා දෙනවා. මගේ දයාබර සහෝදරවරුනි මුස්ලිම් බැතිමත්නි පින්වත්නි ඒ ගමනේදී තමයි මිනිසයයි මිනිසයන්ගේ ක්‍රියාවන් අතර සම්බන්ධය ඒ කියන්නේ හොඳ එක නරක එක කියලා වෙන් කරන ඒ තැන ඒ වගේම මිනිසයා සහ කුෆර් මුස්ලිම් සහ කුෆර් මුස්ලිම් සහ ශිරක් අතර වෙනස ඒ වගේම අල්ලාහ් තමන්ගේ රබ් නාතය මිනිසු අල්ලාහ්ගේ ගැත්තන් දාසයන් වහල්ලු කියන එක පිළිඹු කරන ඒ සලාතය
අල්ලාහ් තාලා මුහම්මදුර් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ප්‍රදානය කළා. මගේ දයාබර සහෝදරවරුනි, මේ ප්‍රදානය ගැන අල්ලාහ් තාලා කුරානයේ කීප පළකම සඳහන් කළා තියෙනවා. එහිදී ඒ කියන්නේ ත්‍යාගයක් හැටියට දවසකට 50 වතාවක්, 5 වතාවක් නෙමෙයි 50 වතාවක් සලාතේ ඉත කරන්න ඕන කියන එක තමයි පළමුවෙන්ම ත්‍යාගයක් හැටියට ලබා දුන්නේ. නමුත් මූසා අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන්ගේ ඉල්ලීම පරිදි නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නැවත අල්ලාහ් වෙත ගිහිල්ලා ආයෙත් ඒක පොඩ්ඩක් අඩු කරලා අන්තිමට 5 වතාවක් කරගෙන ආවා. ඇයි? අපට තියෙන ආදරේට. ඒක තමාරු වේවිදෝයි කියා මා බය වෙනවයි කියලා මූසා අලයිහිස්සලාතු වස්සලාම් තුමාණන් තමන්ගේ මතය පැවසුවත් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා මිම්මතුවට මට ගිහිල්ලා අල්ලාහ්ගෙන් ඉල්ලන්න ලැජ්ජයි, මේකත් අඩු කරන්න කියලා, අල්ලාහ්ගෙන් පහසු කරන්න කියලා ඉල්ලන්න ලැජ්ජයි කියලා, ලැජ්ජාවේ බෑයි කියලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒක පිළි අරගෙන ආවා. එතකොට මාගේ දයාබර සහෝදරවරුනි, මුස්ලිම් බැතිමත්නි, පින්වත්නි, අල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කෙලින්ම ගිහිල්ලා හම්බ වෙලා ආවේ මිඅරාජ් වල නම් අපට මේ පොළොතලේ ඉඳලම කෙලින්ම අල්ලාහ්ට සම්බන්ධ වන මිඅරාජයක් තමයි මේ සලාතය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. මිනිස්යව ඇත්තෙන්ම මිනිසෙකු හැටියට හදන පිළිවෙතක් තමයි මේ සලාතය කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් නැමදීමක්, බැඳුම් පිදුම් කියලා අපි හිතන් ඉන්නවා. ඒක විතරක් නෙමෙයි. වන්දනයක් කිව්වොත්, බැඳීමක් කිව්වොත් ඒකට සාමාන්‍ය අපි කුසල් බලාපොරොත්තු වෙනවා. ඒක වෙනින් දෙයක්. කුසල වගේම මගේ දාබර සහෝදරවරුනි, මුස්ලිම් බැතිමත්නි, පින්වත්නි, මේ සලාතය මගින් අප තුල අපි කරගත යුතු ගුණාංගයන්, මේ මිනිස්කම කියන එක අපි ඒ කියන්නේ අපේ ජීවිතයේ ගොඩනගා ගන්න. මගේ දාබර සහෝදරවරුනි, මුස්ලිම් බැතිමත්නි, පින්වත්නි, මේ සලාතය බලන්න මිනිසාගේ සම්පූර්ණ වේලාවත්, ඒ කියන්නේ පැය 24ක් එක්කම බැඳිලා ඉන්නවා, බැඳිලා තියෙනවා. බලන්න සූර්ය උදාවට පෙර සත්‍ය අරුණෝදය කියලා දෙයක් තියෙන. ඒක තමයි අරාබි වලින් කියන්නේ සුබහ් කියලා, ෆජර් කියලා. එතෙන්දී ඒ වෙලාව වුණ ගමන් සුබහ් රකාත් දෙකක් ඉටු කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේ මාගේ දාබර සහෝදරවනි, සූර්යයා එහෙම්මම උදා වෙන්න පටන් අරගෙන විනාඩි 20ක් ගත වුණාම, ඒ කියන්නේ මම රවුන්ඩ් ෆිගර් කරලා කියන්නේ, මේවා හරියටම ඇකියුරේට් නෙමෙයි. විනාඩි 20ක් ගත වුණාම ඉශ්රාක් කියලා සලාතයක් තියෙනවා. ඉන් එහාට මාගේ දාබර සහෝදර තවත්, ඒ කියන්නේ ওই සූර්යයා ටිකක් ඉහළට නැගිනකොට ලුහා කියලා තවත් සලාතයක්. වේලාවට, ඒ කියන්නේ සෑම අවස්ථාවකදීම සලාතයක් හා සම්බන්ධයි. ඉන් එහාට සූර්යයා මුදුන් වුණාම, මුදුනේ ඉඳලා හැමම ටිකක් පහ වුණාම මාගේ දාබර සහෝදරනි, ඒ තමයි දුහර් වේලාව. ඒ වගේම තවත් දැන්, ඒ කියන්නේ දවසින් දවල් කාලයේ අඩක් ඉවරයි. තවත් දවල් කාලයේ, ඒ කියන්නේ කාලක් ඉවර වෙනකොට තමයි අසර් වේලාව කියලා. ඒ වේලාවත් එක්කම සම්බන්ධ වෙනවා අසර්. ඒ වගේම සූර්යයා එහෙම බැහැ ගියාට පස්සේ බැසගිය විගසම මග්රිබ්. ඒ වගේ මාගේ දායබර සහෝදරවනි, ඉශ්රාක් වුණානේ උදේ. ඒ වගේ තමයි මග්රිබ් වේලාව ඉඳලා, ඒ කියන්නේ සුබහ් වේලාව ඉඳලා ඉශ්රාක් වෙනකන් කොච්චර වේලාවක් තියනවද? ඒ දවසට, ඒ අදාළ දවසට ඒ හා සමාන වේලාවක් මග්රිබ් වලටයි ඉෂා වලටයි අතර තියෙනවා. ඒ අහසේ තියෙන රතු පැහැ සම්පූර්ණයෙන්ම පහවි ගියාම එතන ඉෂා සලාතේ වේලාව. මධ්‍යම රැ වුණා මගේ දයාබර සත් තහජ්ජුද් සලා. ඒ වගේම ඉෂා වලටයි මධ්‍යම ඒ රාත්‍රියටයි අතර විතුර් සලාතය. එහෙම නැත්නම් මධ්‍යම රාත්‍රියටයි ෆජර් සලාතයටයි අතර තහජ්ජුද් සහ විතුර් සලාතය. මේ වේලාවෙන් වේලාවට කලාවට සලාතයක්. මගේ දයාබර සහෝදරවනි, වේලාවට පමණක් සීමා වුණු දෙයක් නෙමෙයි. මිනිස් අවශ්‍යතාවයක් තියෙනවා.
ඒ සියලුම අවශ්‍යතාවයන් වලට සලාතයන් තියෙනවා. සෑම අවස්ථාවකදීම සලාතයක් වගේ සෑම අවස්ථාවකටම සලාතයක්. මගේ දයාබර සහෝදරවරුනි, මුස්ලිම් බැතිමත්නි, පින්වත්නි, බලන්න මිනිසෙකුට යමක් කරන්න ඕන. තමන්ගේ ආසාවක් තියෙනවා. මම මේක කොහොම හරි මේක ලබා ගන්න ඕන, ග්‍රහණය කර ගන්න ඕන කියලා. එතෙන්දී සලාතුල් හාජා. ගමන් බිමන් යනවා. එතෙන්දී සලාතු සෆර්. ඒ වගේ මගේ දයාබර සහෝදරවරුනි, වැස්ස නැහැ. ප්‍රශ්නයක්, සමාජික ගැටලුවක් මේක. සමාජීය ගැටලුවක්. එතෙන්දී සලාතුල් ඉස්තිස්කා. මගේ දයාබර සහෝදරවරුනි, ඒ වගේම පුද්ගලයෙක් Tamanට කරන්මුද නොකරමුද කියලා දෙගිඩියාවේ ඉන්නවා. සැකේ ඉන්නෝ, දැන් තීරණයක් ගන්න බැරි අවස්ථාවක්. ඒ අවස්ථාවේදී සලාතුල් ඉස්තිඛාරා. මගේ දයාබර සහෝදරවරුනි, මේ වගේ ගොඩාක් සලාතයන් තියෙන වෙලාවෙන් වෙලාවට. ඒ වගේ මිනිස්යාගේ අවශ්‍යතාවයෙන් අවශ්‍යතාවයට. මගේ දයාබර සහෝදරවරුනි, මුස්ලිම් පැතිමත්නි, පින්වත්නි, සලාතයක් නැති වෙලාවක් නැහැ. ඒ කියන්නේ දවසකට 3 වේලක් තියෙනවා. ඒ 3 වේලාව හැර අනික සියලුම වේලාවන් වල සලාත ඉටු කරන්න පුළුවන්. මගේ දයාබර සහෝදරවරුනි, ඒ වගේම බලන්න සලාතේ ප්‍රධානම වශයෙන් ගත්තොත් කොටස් 3යි. එක ඛියාම් සිටගෙන සිටීම. දෙක රුකු, 3 සුජූද්. මේ තුනෙන්ම බැරිම තැන මගේ දයාබර සහෝදරවරුනි, ඒ කියන්නේ පළමු කොටස් 2 ඉවත් කරත් ඛියාම්, රුකු, අඩුමතරේ සජදාවවත් තියෙන්න ඕන. ඒකයි අඩුමතරමේ තවත් සලා වර්ග 3ක්. ඒක සලා නෙමෙයි, සජදා පමණයි. සජදා ශුකුර්. තමන්ට හොඳක් සෙතක් සිදු වුණා, අල්ලාහ්ට තුති පුදන්න ඕන, සජදා ශුකුර්. ඒ වගේ තිලාවත් කරනවා, කුරානය පාරායනය කරනවා, එතෙන්දී සජදා කරන්නයි කියලා අනේනෝ, එතෙන්දී සජදා තිලාවත්. ඒ වගේම සලාතේදී මොන හරි අඩුපාඩුවක් ඇති වුණා, ඒක මගහරවන්න සලා, ඒ කියන්නේ සජදා සහු කියලා මේ වගේ තියෙනවා. මගේ දයාබර සහෝදරවරුනි, මුස්ලිම් බැතිමත්නි, පින්වත්නි, ඒ නිසා සලාතේට ප්‍රමුඛතාවය දෙන්න ඕන. අද නම් ගොඩාක් කට්ටිය ෆත්වා එක ගන්නෝ ජායිස් කියලා. කමක් නැහැ, වැරදි නැහැ. නමුත් ජායිස් එකටත් වඩා සුන්නත් පිළිවෙත අපි අනුගමනය කරන්න ඕන. ජායිස් කිව්වොත් අල්හම්දුලිල්ලාහ්, එයා වැරදිකරුවෙක් නෙමෙයි. උදාහරණයක් හැටියට කිව්වොත් සලාහ සම්බන්ධ නිසා මම කියන්නේ. සලා ගොඩාක් දේවල් අපට උගන්වනවා ජීවිතේ. සියලුම පාප කර්මයන් වලින් අපව ආරක්ෂා කරනවා, මුදවනවා. ඒ වගේම සියලුම, ඒ කියන්නේ පාපයන් පමණක් නෙමෙයි, ලැජ්ජා සහගත දේවල් වලින් අපිව වළක්වනවා. මේ සලාතේ මේ සියලුම දේවල් ආයත් වෙලාව නැහැ පාරායනය කරලා පෙන්වන්න. මගේ දයාබර සහෝදරවරුනි, මුස්ලිම් බැතිමත්නි, පින්වත්නි, මස්ජිදයකට එනකොට පොදුවේ අපි දන්නවා, මං ජායිස් කියන එක ඒ කියන්නේ විග්‍රහ කරලා නතර වෙනවා. ජායිස් කිව්වොත් අනුමත කරන ලද දෙයක්. උදාහරණයක් ගන්නකොට මස්ජිදේ ඉන්න නිසා ඒ උදාහරණය ගන්නවා. ටී-ෂර්ට් කලිසම් ඇඳලා ඒකේ අඳින එක හරාම් කියලා ශරීයත කියලා නැහැ. මේක හලාල්. අපි කාගෙන් ඇහුවොත් අපි කියනවා ජායිස් කියලා, අනුමතයි කියලා. නමුත් මේකේ සමහර අවස්ථාවලදී අවදානම් තත්වයක් තියෙනවා. මොනවද ඒ අවදානම් තත්වය? රුකූ වලදී සමහර විට අපේ ඒ වැසිය යුතු ප්‍රදේශය, අවුරතය, ඒ කියන්නේ ඇරෙන්න පුළුවන්, බාහිර වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ සලා සම්පූර්ණයෙන්ම අවලංගු වෙනවා. අන්න ජායිස් එකට ගියොත් සමහර අවස්ථාවලදී අපේ ජීවිතයේදී මේක සිදුවන්නට පුළුවන්. ඒ නිසා අපි ජායිසය අතහැරලා ඒ වෙලාවට අපි සුන්නත් වලට එන්න ඕන. වලිබාසුත් තක්වා දාලික ඛෛර්. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඒ කියන්නේ ඇඳුම තක්වාදාරියා. එතුමාණන්ගේ ඇඳුම තමයි අපට වඩාත්ම උචිත ඇඳුම, අපේ සලායක ආරක්ෂා කරાવી.
ஏனிசா அன்பானவர்களே, எனவே அந்த தொழுகை ரொம்ப முக்கியமானது. அந்த தொழுகையை கொண்டு நன்மையை எதிர்பார்ப்பது போல தொழுகையால் வரக்கூடிய தன்மைகளை எங்களோட வாழ்க்கையில் நாங்கள் அடைஞ்சு கொள்ள முயற்சி செய்யணும். எனவே வல்லவன் அல்லாஹ் அந்த தொழுகையில் தன்மைகளை அடையக்கூடிய விதத்தில் அந்த தொழுகையை தொழக்கூடிய நல்லடியார்களாக நம் அனைவர்களையும் ஆக்கி அருள் புரிவானாக. வாஹிர் தஅவானா அல்ஹம்துலில்லாஹி ரப்பில் ஆலமீன். الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهدي الله فلا مضل له ومن يضلله فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد أما بعد فيا عباد الله اتقوا الله فقد قال الله عز وجل أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبحان الذي يسرى بعبده ليلا من المسجد الحرام إلى المسجد الأقصى الذي باركنا حوله لنريه من آياتنا إنه هو السميع البصير. بارك الله لنا ولكم في القرآن العظيم ونفعنا وإياكم بالآيات وذكر الحكيم. أقول قولي هذا أستغفر الله لي ولكم ولسائر المسلمين والمؤمنين أجمعين واستغفروه إنه هو الغفور الرحيم. الحمد لله نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهدي الله فلا مضل له ومن يضلله فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده ورسوله اللهم صل على محمد وعلى آل محمد. أما بعد فيا عباد الله اتقوا الله فقد قال الله عز وجل أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل وسلم على محمد عبدك ورسولك وصل على المؤمنين والمؤمنات والمسلمين والمسلمات وبارك على محمد وأزواجه وذريته. قال النبي صلى الله عليه وسلم أرحم أمتي بأمتي أبو بكر رضي الله تعالى عنه وأشدهم في أمر الله عمر رضي الله تعالى عنه وأزكم حياء عثمان رضي الله تعالى عنه وأقضاهم علي رضي الله تعالى عنه وفاطمة سيد نساء أهل الجنة رضي الله تعالى عنها والحسن والحسين سيدا شباب أهل الجنة رضي الله تعالى عنهما وحمزة أسد الله وأسد رسوله رضي الله تعالى عنه. اللهم اغفر للعباس وولده مغفرة ظاهرة وباطنة لا تغادر ذنبا. الله في أصحابي لا تتخذوا غرضا من بعدي فمن أحبهم فبحبي أحبهم ومن أبغلهم فبغلي أبغلهم وخير أمتي قرني ثم الذين يلونهم ثم الذين يلونهم. اللهم أهد الإسلام وأنصاره وأذل الشرك وأشراره. اللهم وفقنا لما تحب وترضى وجعل آخرتنا خيرا من الأولى. اللهم انصر من نصر دين محمد صلى الله عليه وسلم وجعلنا منهم واخذل من خذل دين محمد صلى الله عليه وسلم ولا تجعلنا منهم. اللهم أجرنا من النار اللهم أجرنا من النار اللهم أجرنا من النار. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إنك سميع قريب مجيب الدعوات مولانا رب العالمين. فيا عباد الله رحمكم الله إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. اذكروا الله العظيم الجليل الجبار يذكركم ودعوه يستجب لكم ولذكر الله أكبر والله يعلم ما تصنعون.